පුතේ කවුරු හරි මිනිස්සෙක් ජීවිතේ එකපාරක් වරදක් කරා කියලා වැරදිකාරයෙක් වෙන්නේ නැහැ. අර තව අවස්ථාවක් ලබා දෙන්න. හරි. හැබැයි කවුරු හරි කෙනෙක් එකම වරද්ද ආයෙ කරනවා නම් එයා ජීවිතෙන් අයින් කළා දාන්න. මම මේක කිව්වේ ඊට සති 3කට විතර කලින් මගේ ක්ලාස් එකක ඊසිගරට් එකක් අහුවෙලා. එයාලගේ දෙමෝපියන්වත් දැනුවත් කරලා ළමයි දෙන්නෙක්ව මම ක්ලාස් එකෙන් අයින් කළා දාන්න. හැබැයි එහෙම අයින් කරන්න කලින් මම එක දිගට සති 2-3ක් කිව්වා ළමයින් වල මොනවා හරි ඇඩික්ෂන් එකක ඉන්නවනම් මට ඇවිල්ලා පර්සනලි කතා කරන්න. I'll keep it personal and I'll tell you the way to get rid of it කියලා. හැබැයි එහෙම කියලා ඒගොල්ලෝ ඒකට ඇඩික්ට් වෙලා ඉන්නවනම් මාවත් දැනුවත් කරන්න නැතුව මට ඔප්ෂන් එකක් දෙන්න බෑ. පුතේ මතක තියාගන්න ඔය සිගරට් එකක් බොනවා නම් එක දිගට අවුරුදු එකමාරක් you will get a lung cancer or a liver cancer. ඒක කාටවත් නවත්තන්න බෑ. ඔය කැමතිද මාස 6ක් විතර එක තැන වෙලා ඉඳලා මැරලා යන්න. normal cigarette එකක තියෙන nicotine percentage එකට වැඩිය 10 ගුණයක් විතර වැඩි nicotine percentage එකක් තියෙනවා මේ e-cigarette වල. ඒකවල සාමාන්‍යම e-cigarette එකක් එක දිගට මාස 3-4ක් ගත්තොත් ඔයාලා lung cancer එකක් liver cancer එකක් කෙනෙක් කාටවත් නවත්තන්න බෑ. මේක ඔයාගේ ජීවිතේ තනිකරම දවසින් දවස විනාශ කරලා දානවා. මේවා කල්පනා කරන්න cigarette e-cigarette කියලා කියනවා වගේ ජීවිතේ විනාශ කරන්න පුළුවන් දේවල්. මේවා මිනිස්සු කතා කරන්න බයයි මොකද යාළුවා ට්‍රෙන්ඩ්ස් එක කියලා. හැබැයි මම බය නැහැ. මොකද මම කැමති මේකෙන් එක ජීවිතයක් හරි බේරනවා නේද? Little baby, don't you cry. Everything's gonna be alright. Sniffing at a bullet pump, little lady.